හරිද? අන්න ඒව ටික අපි කොහොමද හරියට හදාගන්නේ? හරිද? ඒකයි ගොඩක්ම MS නා ගන්න ට්‍රේඩර්ස් වල තියෙන කොමන් ඉෂුව එකක් තමයි පේෂන්ස් නැහැ. හරිද? පේෂන්ස් නැහැ. කියන්නේ කැමති නෑ එන්ට්‍රියට පොඩ්ඩක් එනකන් ඉන්න බෑ. මේ කොහෙන් හරි මාකට් එකට ඇවිල්ලා හරි ඉන්නේ මොකක් හරි කී ලෙවල් එකක් මාක් කරලා එතනින් ගහනවා. හරිද? අන්න එහෙම වුණාට පස්සේ තමයි ගොඩක් වෙලාවට මේ වගේ concepts අර high win rate එකක් තියාගෙන high win rate එකක් නැතත් සාමාන්‍යයෙන් ඒ කියන්නේ හොඳ win rate එකක් තියාගෙන ඒ කියන්නේ profitable පැත්තේ ඉන්න පුළුවන් win rate එකක් තියාගෙන ගහන්න බැරි reason එක ගොඩක් වෙලාවට ඒක. හරිද? patience නැහැ. හරිද? patience නැහැ. කී ලෙවල් එක දැක්ක ගමන් ඔක්කොම ටික අමතකයි. හරිද? කී ලෙවල් එකක් දැක්ක ගමන් මොකක්ද වෙන්නේ? ඔක් කියන්නේ කිසිම දෙයක් මතක නැහැ. රේන්ජ් මාක් කරලා ප්‍රීමියම් ඩිස්කවුන්ට් එකකින් ඉඳලා ඊට පස්සේ ඒ රේන්ජ් එක ඇතුලේ තියෙන කී ලෙවල් එකක් මේ මාක් කරලා ගන්න එක ටයිමින්ග්ස් වලට රෙස්පෙක්ට් කරන දේවල් ඒවා කිසි දෙයක් නැහැ. ඔක්කොම අයින් කරලා දාලා මෙතන මං කී ලෙවල් එකක් තියෙනවා මේ තව මගේ යාළුවෙකුත් ගහනවා හරි මාත් මෙතනින් ගහනවා. නැත්තම් මට මෙතන කී ලෙවල් එක තියෙනවා කමක් නැහැ මම මේකෙන් ගහනවා මේක ලොස් වුණාට කමක් නැහැ මං අනිත් එකෙන් මම මේක කවර් කරගන්නවා. මේක ලොස් වුණාට අවුලක් නැහැ. කමක් නැහැ. මේ 1RR නේ යන්නේ. ඒක අනිත් එකෙන් 1 to 5 එකක් කරලා තාම මේකත් කවර් ෂේප් කියලා අන්න එහෙම කරලා එතනින් ගහනවා. එතනින් ගහලා ඔයා හිතන්න මේම දෙයක්. ඔයා දැන් ලෙවල් එකකින් ගහනවා. ගහලා ඔයාගේ SL වත්තල මාකට් එක එකපාරට රිජෙක්ට් වෙනවා. රිජෙක්ට් වුණාට පස්සේ මොකක්ද දෙන්නේ? මගේ SL වද්දලා රිජෙක්ට් උනේ අවුලක් නැහැ. මම මෙතන මෙතනින් ටක් ගාලා මගින් නෙල්ලනවා. මෙතන රිජෙක්ට් වුණා කමක් නැහැ මම මගින් නෙල්ලනවා කියලා. ඊට පස්සේ මොකක්ද දෙන්නේ? කැන්ඩල් එක ආයෙ අනිත් පැත්තට ගහනවා කෙලින්ම. ඒක SL එකක් යන. ඔයා මේ උඩ වාගේ කී ලෙවල්ස් මාක් කරලා මේ තියාගෙන ඉන්න. ඔයා දන්නා ප්‍රීමියම් ඩිස්කවුන්ට් එන්න ඕනේ මාකට් එක. මේ ලෙවල්ස් වලට එන්න ඕනේ. මේවා තමයි මගේ හයිපර්බල් ලෙවල්ස්. එහෙම මාක් කළා මේ අර ට්‍රිගර් වෙච්ච හින්දා ඔයාට ෆෝමෝ එන හින්දා. හරිද? fear of missing out. ඔයාට මේ ට්‍රේඩ් එක මිස් වෙයි කියලා හිතලා ඔයා මේ කොහෙවත් නැති ලෙවල් එකක් මාක් කරලා ඒ තැන් වලින් එන්ට්‍රීස් ගන්න පුරුදු වෙනවා. හරිද? ඒක ඊට පස්සේ හැබිට් එකක් වෙනවා. මොකද ඔයා හිතන්නකෝ ඔයා ඒ වගේ සෙටප් එකක් අරගෙන හරිද? ඔයා ඒ වගේ සෙටප් එකක් කරගෙන ආයේ එතනම සෙටප් එකක් ගහලා ඒක වින් කරා කියලා. හරිද? ඒක වින් කරොත් අන්න ඒක තමයි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවුල්ම දේ. ඒ වගේ ට්‍රේඩ් එකක් අරගෙන ඔයා ඒ ට්‍රේඩ් එක වින් කරන එක. හරිද? ඒ වගේ කිසිම සෙටප් එකක් නැති ට්‍රේඩ් එකක් අරගෙන ඔයා ඒක වින් කරලා ඒකෙන් ප්‍රොෆිට් එකක් ගත්තා කියන්නේ ඒක තමයි වෙන්න පුළුවන් අවුල්ම දේ. ඒක ලක් එකට වෙන්නත් පුළුවන්. හරිද? ඒක ලක් එක නිසා ඔයාගේ ඔයාට තිබ්බ මේකකින්ද ඒ ට්‍රේඩ් එක ඇවිල්ලා TP හිට් වුණා. හැබැයි ඕක හැමතිස්සෙම වෙයි. ඕක හැමතිස්සෙම වෙන්නේ නැහැ. හරිද? ඕක හැමතිස්සෙම වෙන්නේ නැහැ. ඕක ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ඕක හැබිට් එකක් වෙනවා. හරිද? ඇයි දන්නවනේ හරි මේ මගේ හයිපර්බල් ලෙවල්ස් වලට ආවොත් ඉතින් මේ වලින් කොහොමත් මේ මූව් එක දෙයිනේ. කමක් නැහැ මම මේ මැද්දෙන් එකක් try කරලා බලනවා. එහෙම කියලා ගහන්න පටන් ගන්නවා. හරිද? එහෙම ගහන්න පටන් ගත්තට ගහන්න පටන් ගත්තට පස්සේ මොකක්ද වෙන්නේ? ඔයාගේ win rate අඩු වෙනවා හොඳටම. හරිද? ඔයාගේ win rate එක අඩු වෙනවා ඊට පස්සේ මේ අර හරි හොඳ එන්ට්‍රියට එනකොට ඒක ගහන්න සයිකොලොජි නෑ ඊට පස්සේ. එක්කෝ ඒවට ඕවර් රිස්ක් කරනවා. ඇයි මෙහෙ ලොස් කාලා අර එන්ට්‍රීස් වලට නෝනා ඕවර් රිස්ක් කරනවා, ලේයර් කරනවා. නැත්නම් එක්කෝ එන්ට්‍රීස් ගන්න නෑ පොඩ්ඩක් වෙලා බලන් ඉන්නවා අන්තිමට එන්ට්‍රීස් මිස් වෙනවා. හරිද? ඒ වගේ ගොඩාක් ප්‍රශ්න එනවා. ඒක හින්දා මේ ඕවර් ට්‍රේඩින් හරිද? මේ ඕවර් ට්‍රේඩින් වලට මේන් රීසන් එක තමයි හරිද? බෝඩම් කියන්නේ. හරිද? බෝඩම් කියලා කියන්නේ කම්මැලිකම. most of the traders overtrade because of boredom. ඒ කියන්නේ කම්මැලිකම හින්දා තමයි ගොඩක් ට්‍රේඩර්ස්ලා ඕවර්ට්‍රේඩ් කරන්නේ. මම ඔය දැකලා තියෙනවා දැන් ඔය මේ FB එකේම කමෙන්ට්ස් වල මේ කවුරුහරි මොනාරි මේ දාල් තිබ්බට පස්සේම දාල් තියනවා මේ මොනවද අපිට නම් ඕවා කරන්න වෙලාවක් නැහැ. අපි නම් මුළු දවසම ට්‍රේඩ් කරන එක තමයි කරන්නේ. හරිද? දාල් තිබ්බ එක්කෙන මට මතකයි. මේ එක්කෙනේ දාල් තිබ්බා අපිට නම් ඕවා කරන්න මේ කිසි වෙලාවක් නැහැ. අපි නම් මුළු දවසම ට්‍රේඩ් කරන එකලු කරන්නේ. හරිද? ඒ වගේ මුළු දවසම ට්‍රේඩ් කරන්න නෙමෙයිනේ ඇත්තටම ට්‍රේඩ් කරන්න අපි. හරිද? ට්‍රේඩ් කරන්න මොකටද? ට්‍රේඩ් කරන්න ෆ්‍රීඩම් එකට. හරිද? ට්‍රේඩ් කරන්න ෆ්‍රීඩම් එක. අපිට ෂේප් එක අපි සිස්ටම් එකක් අපේ ට්‍රේඩින් සිස්ටම් එක හදාගෙන ඒක හිමීට අපිට රන් කරගන්න පුළුවන් කියන්නේ ඒක ෆුල් ෆ්‍රීඩම් නේ. හරිද? එතකොට මුළු දවසම ට්‍රේඩ් කරනවා කියන්නේ ඒක නිකන් මේවට ඇඩික්ට් වෙලා. හරිද? සොම්බිලා වගේ. හරිද? මුළු දවසම මේ chart එක ඉස්සරහට වෙලා මුළු දවසම ට්‍රේඩ් කරනවා. මොකද මුළු දවසම ට්‍රේඩ් කරත් ඒ වගේ ට්‍රේඩ් කරන මිනිස්සෙට කවදාවත් මේකෙන් ගොඩ ඒමක් නැහැ. හරිද? ඒකද මෙතන අපි පුළුවන් තරම් බලන්න ඕනේ හරි සෙටප් එකක්. ඔයාට ට්‍රේඩ් ගන්න වෙලාවක් නැත්තම් හරිද? ඒ කියන්නේ වෙලාවක් නැත්තම් කියන්නේ ඔයාට ෆ්‍රී වෙන වෙලාවක් තියෙනවනේ. ඒ ටයිම් එකේ බලන්න. නැත්තම් මුළු දවසම මාකට් එක දිහා බලාගෙන හිටියොත් ගොඩාක් එන්ට්‍රීස් පේනවා. දැන් ඔයා හිතන්න ඔයා මිඩ්නයිට් ඕපනින් එකේ පස්සේ මං ගහන්න කියලා තියෙනවා නම් ඕගොල්ලෝ ඒෂියන් එකේ ඉඳන්ම මාකට් එක බලන් ඉන්නකොට ඒෂියන් එකේ තව සෙටප් පේනවා.
හරිද? ඒෂියන් එකේ තව එක සෙටප්ස් පේනවා. එහෙම සෙටප්ස් පේන්න ගත්තට පස්සේ මොකක්ද වෙන්නේ? එහෙම සෙටප්ස් පේන්න ගත්තට පස්සේ ඒවත් try කරලා බලනවා. හරිද? ඊට පස්සේ උදේ ඉඳන් ලොස් වෙලා ඊට පස්සේ ඔයාගේ හරි entries එනකොට එක්ක ඔයාගේ accounts wash නැත්තම් ඔයාට psychology නෑ ඒ entries ගන්න. හරිද? ඒක හින්දා හැමතිස්සෙම ඕගොල්ලෝ ට්‍රේඩ් කරනකොට ස්පෙસિෆික් ටයිම් එකක් තියාගන්න කියලා කියන්නේ ඒකයි. හරිද? මේ ටයිම්ස් දීලා තියෙන්නේ ඒකයි. හරිද? අපි මේ CRT ටයිම්ස් වල මාකට් එකට එනවා. ඒ දේවල් දීලා තියෙන්නේ මේ ඕවර් ට්‍රේඩින් කියන දේ අඩු කරගන්න තමයි. මොකද අපිට ඒ ටයිම් එක ඇතුලේ අපිට එන්ට්‍රියක් නැත්නම් අපිට ඒක ස්කිප් කරලා දාන්න පුළුවන්. අපිට වේට් වෙලා ඉන්න ඕනේ අනිත් ටයිම් එක එනකන්. ඒක තමයි මේ ටයිම්ස් දීලා තියෙන්නේ. ඒක තමයි මේ ක්වාර්ටර්ස් එහෙම කියලා දීලා මේ ක්වාර්ටර්ස් වල ගහන්න. ඒතර අපි බොරුවට අපි ක්වාර්ටර්ස් එක මාක් කළා මේ ක්වාර්ටර් එක ඇකියුමුලේට් වෙනවා කියලා දැන අපි බොරුවට ඒ ඇකියුමුලේෂන් ක්වාර්ටර් එක ගහලා වැඩක් නැහැ නේ. හරිද? අපි ඒතර මොකද ගන්න ඕනේ? ඒ ක්වාර්ටර් එක ස්කිප් කරන එක. හරිද? එතකොට මොකක්ද වෙන්නේ? දැන් ඔයා ඒ කිසිම දෙයක් දන්නේ නැතුව ඔයා මාකට් එකට ඇවිල්ලා ඔයා නිකන් chart එක දිහා බලගෙන accumulation කෝඩ් එක අස්සෙත් ඔයාට ගහන්න පුළුවන් entries. හරිද? ගෙවුවට පස්සේ මොකක්ද වෙන්නේ? එක තැන මාකට් එක consolidate වෙලා ඔයාගේ sell එකත් වත්තල යනවා. හරිද? පැය ගාණක් බලාගෙන ඉඳලා අන්තිමට SL. ඒක හින්දා හැම තිස්සෙම මේ ඕවර් ට්‍රේඩින් කියන දේ නවත්ත ගන්න ඕගොල්ලෝ ඒ කියන්නේ දැන් ඇත්තටම මුළු දවසම ට්‍රේඩ් කරනවා නම් හරිද මුළු දවසම chart එක ඉස්සරහට වෙලා නම් ඉන්නේ ඇත්තටම වෙන වැඩක් මොකක් හරි කරන්න හරිද මොනවා හරි දෙයක් ඒ කියන්නේ ඕගොල්ලොන්ගේ ස්ටඩීස් හරි නැත්නම් වෙන මොකක් හරි තමයි බිස්නස් එකක් මොන හරි කරනවා නැත්නම් ජොබ් එකක් කරනවා නම් ඒ දේවල් වලට ફોකස් කරන්න මොකද මේකට 100% ફોකස් කරනවා කියන්නේ මුළු දවසම මේ ට්‍රේඩ් කරන එක නෙමෙයි හරිද ට්‍රේඩින් වලට 100% ફોකස් කරනවා කියලා කියන්නේ මුළු දවසම chart එක ඉස්සරහටලා ට්‍රේඩ් කරන එක නෙමෙයි. හරිද ට්‍රේඩින් වලට 100% ફોකස් කරනවා කියලා කියන්නේ ඔයා මේ ජර්නලින් පාර්ට් එක, data collecting පාර්ට් එක, back testing හරිද? අන්න ඒ දේවල් ටික කරලා ඔයා මේ ඔයාගේ risk management plans හදන එක. හරිද? ඔයා කොහොමද ඔයාගේ වැඩ ටික වෙන්නේ කියලා ඔයා ඒ කියන්නේ ඒවා ටික මාක් කරගෙන හරි මම මේ දවස් ටිකේ මම මේ ටික කරනවා මම මේ ටික කරනවා මම මේව කරනවා මම දවසට ට්‍රේඩ්ස් 10ක් විතර බෑක් ටෙස්ට් කරනවා මම මේ විදිහට බලනවා මගේ ක්වාර්ටර්ස් වල කොහොමද මාකට් එකේ බිහේවියර් එක නැත්තම් මම කොහොමද මේ මගේ සෙටප් වල වින් රේට් එක නැත්තම් ඊට පස්සේ මගේ සයිකොලොජිකල් එරර්ස් මොනවද ඒ දේවල් මේක ලේව ජර්නල් කරලා ඒවට සොලියුෂන් එකක් වෙන අන්න ඒව තමයි මේ ට්‍රේඩින් වල 100% දෙනවා කියලා කියන්නේ. නැතුව මුළු දවසම chart එක ඉස්සරහට වෙලා buy sell ලබන එක නෙමෙයි. ඒක හොඳට ඔළුවේ තියාගන්න මොකද එහෙම කරොත් ඇත්තටම කරන්න බෑ. හරිද? මම වුණත් පුළුවන් තරම් මම ට්‍රේඩ් එක ෂේප් එකේ කැච් කරගත්ත පස්සේ මම පුළුවන් තරම් එළියට බෑලා මේක කරලා පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්නව තමයි බලන්න. හරිද? මොකද මුළු දවසම අපිට ට්‍රේඩ් කරන්න බෑ. එහෙම කරොත් දිගටම කරන්න බෑ. හරිද? සතියක් කරයි දෙකක් කරයි ඊට පස්සේ බෑ ඉතින්. එච්චර තමයි. ඒක හින්දා පුළුවන් තරම් මේ මුළු දවසම මාකට් එක ඉස්සරහට වෙලා ඉන්න එපා. පුළුවන් තරම් වෙන වැඩ මොන හරි කරන්න නැත්තම් අනිත් දේවල් ටික කරන්න. හරිද? ඕගොල්ලන්ට ඒ කියන්නේ තව වැඩ තියෙනවනේ කරන්න. ඕගොල්ලන්ට පුළුවන් මාකට් එකට ගිහලා ඕගොල්ලන්ගේ බෑක් ටෙස්ටිං ටික කරන්න. හරිද? මොකක් හරි software එකක් FX replay හරි නැත්නම් මොන හරි වෙන බෑක් ටෙස්ටිං software එකක් තියෙනවා. ඕගොල්ලන්ට ඒව use කරලා බෑක් ටෙස්ටිං ටික කරන්න පුළුවන්. හරිද? නැත්තම් වෙන මොන හරි. හරිද? ඒ වෙන මොකක් හරි වැඩක් ගන්න. මොකද මේක ඉස්සරහට වෙලා හිටියොත් ඇත්තටම බෑ වැඩේ කරගන්න.